ජීවිතය කියන්නේ ප්‍රශ්න සමුදායක්. මේ ප්‍රශ්න ඔයාලට එද්දී ඒක ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? එයා ඔයාට එන ප්‍රශ්න අත් දෙකෙන් ළඟට අරගෙන බදා ගන්න. ඒක තමයි ස්පිරිට් එක. Welcome back to English on YouTube channel. මම දන්නවා තව සතියේ විභාගෙත් තියෙන්නේ කියලා ඔයාලා මහන්සිලා පාඩම් කරනවා ඇති විභාගෙකට දාගන්න ඕනේ හින්දා. ඉතින් අපි කවි සහ අග්ග කියලා තියෙනවා ජීවිතය කියන්නේ ප්‍රශ්න සමුදායක් කියලා. ඉතින් මේ ප්‍රශ්න වලට මම මොනවද කරන්න ඕනේ? අතින් අරන් බදා ගන්න ඕනේ මේ ප්‍රශ්න ටික. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ අතින් අරන් මේ ප්‍රශ්න ටික බදා ගන්න යන ක්‍රමයක් ගැන. ඔයාලා දැනගෙන හිටියද පුතේ English workbook එක grade 11 English workbook එක කරලා ඔයාලට ලේසියෙන් හොඳ පාස් එකක් දාන්න පුළුවන් O level වලට ඉංග්‍රීසි වලට කියලා. ඔයාලා දැනගෙන හිටියත් මං හිතන්නේ නැහැ ඔයාලා ගොඩක් දෙනෙක් මේක දැනගෙන ඉන්නේ නැති කියලා. හැබැයි ඔයාලට මේ තියෙන සතිය ඇතුළත ඔයාලට මේ දීලා තියෙන ඉංග්‍රීසි වර්ක්බුක් එක විතරක් කරලා හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. අඩුම C එකක්. දැන් ඔයාලා හිතාගෙන ඉන්නවනේ ඔගේ මට තියෙන ලකුණු 35යි. මං දන්නේ දැන් මං ඉංග්‍රීසි ෆේල්. ඔයාලට 35ට වැඩිය පොඩි රිසල්ට් එකක් S එකක් නැත්නම් C එකක් ගන්න ඕනේ නම් ඔයාලට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පුතේ මේ ඉංග්‍රීසි වර්ක්බුක් එක කරන එක. මම කියන්නම් ඇයි ඔයාලට මේ ඉංග්‍රීසි වර්ක්බුක් එක කරන්න කියලා කියන්නේ මං කියලා. පුතේ ඔයාලගේ O level විභාගෙට ආපු ගොඩක් ප්‍රශ්න ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා ඔයාලගේ වර්ක්බුක් එකේ. ඔයාලා පාස් පේපර්ස් කරන දරුවෝ නම් දැකලා ඇති පාස් පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද එන්නේ කියලා. දැන් වර්ක්බුක් එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොයි ප්‍රශ්න ටිකද කරන්න ඕනේ කියලා. මම මේකේ පිටුවත් එක දාලා තියෙනවා පුතේ. ඔයාලට මේ පිටුව බලාගෙන මේ ප්‍රශ්න ටික කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් ලේසි. මම මේකේ චූස් කරපු ප්‍රශ්න ටිකක් විතරයි ඔයාලා දාලා තියෙන්නේ. හැබැයි ඒ අරනම ඔයාලා මුළු වර්ක්බුක් එකම කරන්න try කරන්න. මේකට කොටස් මම ෂෝට්ස් විදිහට දාන්න. එන දවස් 2-3 ඇතුළත ඔයාලට බලාගෙන ලියන්න පුළුවන් විදිහට. පළවෙනි එක තමයි Unit 1 එකේ our responsibilities කියලා තියෙන ප්‍රශ්නේ. ඒකේ Activity 3 එකේ notice එකක් දීලා තියෙනවා පුතේ. මේකෙත් දීලා තියෙන එකම notice එක මේක විතරක් නෙමෙයි. තව notices 2-3ක් දීලා තියෙනවා. පුළුවන් නම් මේ notice questions ඔක්කොම ටික කරන්න. ඊළඟ activity 4 එකේ දීලා තියෙනවා fill in the blanks question එක. මේකේ ඔයාලා prefixes suffixes දාන්න ඕනේ. prefixes suffixes දාලා මේ ප්‍රශ්නේ කරන්න. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම we so very flowers in Peradeniya Botanical Garden. Beauty කියලා තියෙනවා. එතකොට beauty එකට අපිට suffix එකක් දාන්න පුළුවන් beautiful කියලා. We saw very beautiful flowers in Peradeniya Botanical Garden. අන්න මේ වගේ මේ ප්‍රශ්න දෙක කරන්න try කරන්න. එහරනම් තව ප්‍රශ්නයක් තියෙනවා පුතේ පිටුව 14 activity 5. Make your instructions ලියන්න ඕන. ඔයාලා දැකලා තියෙයි O level පළවෙනි paper එකේ. දීලා තියෙන සමහර instructions දීලා හරි ගැලපෙන instruction එක ලියන්න past papers වල instruction එකක් ලියන්න command එකක් ලියන්න පාඩෙද දැකලා තිබ්බ instruction මොන හරි ලියන්න. අන්න ඒ වගේ එකකට අදාළව තමයි මේ පුතේ මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අනිවාර්යෙන් කරන්න ඔයා instruction එකක් ලියන්න ඕනේ. ඒකින්ද මේ ප්‍රශ්න අනිවාර්යෙන් කරන්න. අනිත් important question එකක් තමයි පුතේ letter writing. Personal letters, formal and informal letters කියලා දෙකක් තියෙනවා. මේකටත් මම shorts දාන්නම්. එතකොට formal letter එකක් informal letter එකක් කොහොමද ලියන්නේ? මෙන්න මේකේ ප්‍රශ්නෙත් දීලා තියෙනවා පුතේ English workbook එකේ පිටුව 8. පුළුවන් නම් මේ ප්‍රශ්නෙත් කරන්න. ඔයාලට idea එකක් ගන්න පුළුවන්. බැරි වෙලාව letter writing ඇවිල්ලා තිබ්බ දැන් essay එකක් වගේ ලියන්න බැරි ළමෙක් වගේ නම් එතකොට අනිවාර්යෙන් ඔයාලා letter එක choose කරන්න වෙනවා. එතකොට ඔයා මේ letters ලියලා තිබ්බොත් එහෙම ලේසි ඔයාලට structure එකට face කරන්න. අනිත් විශේෂ ප්‍රශ්නයක් තමයි පුතේ මේ program writing. program එකක agenda එකක් කොහොමද ලියන්නේ? දැන් උදාහරණයක් අපි ගත්තොත් එimhe concert එක. concert එකේ මේ වෙලාවෙ ඉඳන් මේක වෙනවා. මේ වෙලාවෙ ඉඳන් මේක වෙනවා. මේ වෙලාවෙ ඉඳන් මේක වෙනවා. දැන් ඔයා agenda එකක් ලියන්න ඕනේ, program එකක් ලියන්න ඕනේ. මෙච්චර කාලයකට O level වලට මේ ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හැබැයි ගිය අවුරුද්දේ announcement එකක් ආවා. ඒකින්ද අපිට කියන්න බෑ මේ අවුරුද්දේ මොනවා එයිද කියලා. ඒකින්ද ගොඩක් වඩාත් හොඳයි ඔයාලගේ workbook එකෙත් මේ ප්‍රශ්නේ තියෙන හින්දා ගොඩක් හොඳයි. ඔයාලට පුළුවන් නම් මේ agenda එක කරන්න. මම agenda එකක් කොහොමද ලියන්නේ කියලා shorts වලින් දාන්නම් ඊළඟ වීඩියෝ වලදී. workbook එකේ පිටුව 13 පුතේ activity 8 එක බලන්න. at an airport announcement flight, at a railway station, at a carnival. මෙන්න මේ ප්‍රශ්නෙම තමයි ඔයාලට ඇවිල්ලා තිබ්බේ O level වලට. මෙන්න මේ ස්ට්‍රක්චර් එකමයි මෙන්න මේ ප්‍රශ්නෙම. බැරි වෙලාවත් මේක කරලා තිබ්බනම් ඇත්තටම ලේසි වෙනවා ගිය අවුරුද්දේ ළමයින්ට මේ පේපර් එක කරන්න. අනේ හේතු හින්දා තමයි මම ඔයාලට කියන්නේ workbook එකෙන් එන structure questions ගොඩක් ඒ විදිහටම එනවා ඔයාලගේ O level paper එකට. ඒ හින්දා workbook එක කරන්න කියලා. ඒ අරනම මෙන්න මේ question එක කරන්න පුතේ 15 activity 10 conversation එකක් ලියන්න තියෙන්නේ.
එතකොට ඒ කන්වර්සේෂන් එකට ඔයා shouldn't mustn't කියන ටික වචන ටික පාවිච්චි කරන්න. මේක නම් මම නිකන් ගත්ත එකක්. හැබැයි කෝකටත් හොඳයි මේක ලියලා තියෙන එක. පිටුව 23 contracted forms ඔයාලා දන්නවා ඇති contracted form එකක් කියලා කියන්නේ කෙටි ක්‍රමයක් කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් මැසේජ් කරනකොට MK කියලා ගහනවා මොකද කරන්නේ? PI කියලා දානවා පරිස්සමෙන් ඉන්න. good morning කියලා දානවා GM කියලා. ඉතින් සිංහලෙන් අර කෙටි කරලා තියනවා වගේ දැන් අපි මැසේජ් කරනකොට කෙටි කරනවා වගේ ඉංග්‍රීසි වලත් තියෙනවා ක්‍රමයක් වචනයක් කෙටි කරලා ලියන එක. මේකට අපි කියනවා contracted forms කියලා. එතකොට මේකේ මුළු වචනයක් අර මොකද කරන්නේ කියන එක MK කියලා ලියනවා වගේ නෙවෙයි. එක අකුරක් වෙනුවට යාලා apostrophe එකක් පාවිච්චි කරනවා. මේකේ බලන්න she is good. she is good කියන එකේ I එක වෙනුවට යාලා apostrophe එකක් පාවිච්චි කරලා තියෙනවා. she is good. මේකට තමයි අපි කියන්නේ contracted forms කියලා. එතකොට මේ you would, he has, there මේ හැම වලටම contracted form එකක් තියෙනවා. ඒ කියන්නේ අකුරක් වෙනුවට apostrophe form එකක් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේක ඔයාලට ඉස්කෝලේ වල උගන්වන්න නැති. මම මේකෙත් තව වීඩියෝ එකක් එවන්න. මේ ප්‍රශ්නෙත් පුළුවන් නම් කරන්න පුතේ. පිටුව 29 මේකේ තියෙනවා විශේෂ ප්‍රශ්නයක් පුතේ. activity 9 match two halves to form adjectives. මේක විශේෂයෙන් ඉන්නේ part 2 එකේ පළවෙනි ප්‍රශ්නෙට ඔයාලගෙන් අහනවා විශේෂ අර වචන හදන්න වචන වල තේරුම් ලියන්න අන්න ඒ වගේ ප්‍රශ්න. අන්න ඒකට තමයි වැඩි හරියක් මේක ඕන වෙන්නේ පුතේ. පළවෙනි දෙවෙනි ප්‍රශ්න වලට මේ ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නෙත් මේක කරලා බලන්න. ඒකයි activity 3 එකයි. ඔයාලගේ workbook එකේම තියෙනවා revision question එකක් පුතේ. revision paper එකක් තියෙනවා මැද වෙන්න revision 1 කියලා paper එකක්. ඒකේ බලන්න තියෙනවා match the following notices with the places. මෙන්න මේ වගේම ප්‍රශ්න එනවා ඔයාලගේ O level paper එකේ. ඔයාලා දැකලා ඇති. අන්නේ හේතු හින්දා තමයි මම කියන්නේ මෙන්න මේ paper එක මේ පොත කරන්න කියලා. හේතුව ඒ විදිහම ප්‍රශ්න ඒ විදිහම same structure ප්‍රශ්න තමයි O level වලටත් එන්නේ. ඉතින් ඔයාලට මේ structure එක කරොත් එහෙම මේ වගේ ලේසි වෙනවා ඔයාලට O level paper එක ලියන්න. මේකෙත් දීලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ලියන විදිය, ඇඩ්වර්ටයිස්මන්ට් එකක ස්ට්‍රක්චර් එකක් ලියන විදිය ඔයාලට ඔලුවට ගන්න පුළුවන්. මේකේ නොටිසස් ගොඩක් දීලා තියෙනවා, ඇඩ්වර්ටයිස්මන්ට්ස් ගොඩක් දීලා තියෙනවා, අනවුන්ස්මන්ට්ස් ගොඩක් දීලා තියෙනවා, ලෙටර්ස් ගොඩක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට ලේසි මේ ස්ට්‍රක්චර් එක ඔලුවට දාගන්න මේ paper එක කරලා. නම් පුතේ මම මෙහෙම මාරු කරගෙන යනකොට බලා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මෙතනත් මේ නෝටිස් එකක් ලියන්න තියෙනවා. ඔයාලට මෙන්න මේ ස්ට්‍රක්චර් එක ෆලෝ කරගන්න පුළුවන්. රිපෝටඩ් ස්පීච් තියෙනවා. ඔයාලට මේක කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් ලේසි වෙනවා ඔයාලට O level paper එක. මෙතන දැන් බලන්න resume එකක් ලියන්න තියෙනවා, CV එකක් ලියන්න, write a letter ලියුමක් ලියන්න තියෙනවා. ඉතින් මේ ස්ට්‍රක්චර්ස් ඔක්කොම ටික ෆලෝ කරගන්න පුළුවන්. bar charts තියෙනවා, pie charts තියෙනවා. මේ ඔක්කොම ටික ඔයාලට ෆලෝ කරගන්න පුළුවන් workbook එක කරලා. ඉතින් ලේසිම ක්‍රමය හින්දා තමයි මම කිව්වා ඔයාලට workbook එක කරන්න කියලා. ඒකෙන් මට කියන්න පුළුවන් පුතේ ඔයාලට ඇත්තටම තියනවට වැඩි අප්ග්‍රේඩඩ් රිසල්ට් එකක් ඔයාලට දාන්න පුළුවන් කියලා. ඉතින් ඊළඟ වීඩියෝස් වලින් හමු වෙමු. එතකන් ඔයාලා ඉංග්‍රීසි වර්ක්බුක් එක කරන්න පටන් ගන්න.